බීකයකෝ අයගත්‍රහයි ආයුබෝවන් මගේ රත්තරන් යාළුවනේ වෙල්කම් බැක් කොට පොඩ්ඩා YouTube channel. ඉතින් අද මම ආවා රාගමට ආවද මේ රාගම තියෙනවා බන් කඩයක් පට්ට බන් කඩේ කියලා බන් කඩයක් තියෙනවා. අපි අද ආවා බන් එකක් කන්න ලාභයට අඩුවට බන් එකක් කන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැදෙන්න කොට පොඩ්ඩක් යනවා බන් කන්න. අපි බලමු දිගටම වීඩියෝ එක. ජය ඉස්සරහට. ඔන්න ගයිස් අපි කිව්වා ඔයගොල්ලන්ට එනවා කියලා රාගම පට්ට බන් කඩේට. ඉතින් මට පට්ට බන් කඩේට දැන් ඇවිල්ලා ඉන්නේ. අඩුවට ලාගෙට ඕගලන්ට බන් ඕන තරම් කන්න පුළුවන් ප්ලේස් එකක් මේක. ඉතින් අපි තව ටිකක් අපි ඕන අය එනවා කියලා ඉවත් බලමු මොන වගේ රහට බන් තියෙද කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳෙන්න මේ එනවද? ඒහා ඉතින් ගයිස් මේ පට්ට බන් කඩේ පිටලා තියෙන්නේ රාගම දෙල්පේ හන්දියේ. ඉතින් මම තව කෙනෙක් කරපු vlog එකක් දැකලා තමයි මෙතනට ආවේ. මොකද මෙතනට මේ අඩු ගානට ලාභයට බන් තියනවා කියලා ආරංචි වෙච්ච නිසා. අපි බලමු ගාන වගේ කෑමක් කොහොමද කියලා. ඉතින් පේනවනේ හරි ලස්සන ක්‍රියේටිව් විදිහට තියෙනවා. බලමු. ඉතින් guys බන් කඩේ ඇතුළ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලයිට් දාලා හරිම ෂෝයි. එන්න guys මෙනු එක තියෙනවා. මේ මෙනු එකේ තියෙන කෑම වලින් එකක් අපි කීයක් භාගේ try කරනවද? අපි දන්නේ නැහැ අපි කීයක් try කරාද කියලා. try කරන එක බලන්න. ඔන්න බට්ට බන් කඩේ අයියා සෝස් දාලා දෙන්න යන්නේ අපිට රසම රස බන්. ඉතින් guys මෙයා සෝස් දානවා, මයෝනිස් දානවා, සලාද තියෙනවා, තක්කාලි දානවා, දාන්න ඕනේ ඔක්කොම අඩුම කුඩුම ටික දාලා තමයි ඔන්න සොසේජස් එකකුත් තිබ්බා. කොට පොඩ්ඩට මේ වෙලාවේ කටට කෙල උරනවා. ඔන්න පේනව නේද? රත් කරන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා ගියා බර්ගර් එකක් හදන්න. සලාද උඩින් ලුණු තියෙනවා තාලෙට. සෝස් දෙමෙයි මයෝනිස් දාලා දෙන්න යන්නේ. යම් අපිට අපේ කෑම බීම ඔක්කොම ටික අපිට සම්පාදනය කරලා තියෙන්නේ. දැන් මේ මොහොතේ අපිට තියෙන්නේ සුපුරුදු විදියට සුපුරුදු පරිදි අපේ කෑම ටික බලලා කන්න. අපි බලමු කාලා කියන රහ කොහොමද කියලා. නමු වීඩියෝ එක දිගටම අපි බලමු කොහොමද කියන්නේ. ඔන්න ගයිස් තියෙනවා අපේ සබ්මැරීන් චිකන් බන් ඔක්කොම ටික. ඉතින් අද කොට පොඩ්ඩට විශේෂ දවසක්. මොකද මේ රාගමට ආව කොළඹිකන් තකාණියක් මේ බන් ටික රස විඳින්න. අපි බලමු කාලා කොහොමද කියලා. මොන වගේ ටෙස්ට් එකක් තියෙද කියලා. ඉතින් බිම කන්න යන්නේ මේක. බලමු මේක තියෙන චිකන් බන් එකක් කාලා බලමු මේක මොන වගේ රහද කියලා. බෙස් නියමයි අරුගන මේක ක්‍රිස්පි දාලා හදලා තියෙන්නේ. භාග්‍ය කාලා මට දුන්නා. භාග්‍ය කිව්වා මේක ගොඩක් රහයි කියලා. ඉතින් ඒ නිසා මම කාලා බැලුවා. ඇත්තටම කොට පොඩ්ඩගේ ඇකිලි තිබ්බ කුස දික්කුණා. දික්වි නොපිලා ගියා. දෙන්න නූන ගෑලි හැබැයි මම කට පුරාම මයෝනිස් මේ තරමට රහයි. අර කාලෙම කියන්නේ. අපි ඔක්කොම කාලේ වරුවා මම කියන්නම් කොහොමද තත්ද කියලා. මේනකම් කාපුව හැම කෑමක්ම හරිම රහයි. ඉතින් අඩු ගානට ඔයාලගේ බජට් එකට ගන්න පුළුවන් රසම රස බන් කඩයක් තමයි රාගම දෙල්ල ගහන්දී තියෙන්නේ. ඉතින් මම රුපියල් 100ක් භාග්‍යයට මම පින් දෙනවා. භාග්‍යයට පින් නිසා තමයි මම මේ බන් කන්නේ. අපි කාලේ වරලා කොහොමද තත්ද කියන්න. යා
දැන් අපි වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. අපි රිවිව් එකක් දෙන්න යන්නේ කොහොමද කියලා. ඉතින් මම කොළඹින්දන් තකාණියක් ආවේ රාගම බන් කඩේට තව YouTube channel එකක මම channel එක නම මට මතක නැහැ. ඉතින් මේ වීඩියෝ එක දැකලා තමයි ආවේ. අපි රුපියල් 100ට 150ට 250ට එක එක ගණන් වලට කෑවා ක්‍රිස්පි චිකන් බන් කෑවා එක එක බන් කෑවා. කෑවා හොඳට කාලා අන්තිමේදී ඔබ ඵලයන්කෝ යන්න. මගුල වත් දෙන්න. අපි මේ ගෙදර අරන් යන්න. ඒක කියමින්න පොඩ්ඩක් කියන්න උඹ වෙන්න ඕනේ නෑනේ. මහා වදයක් මේ මගුල TikTok කරනවා මාව කපලා ඒ කාර තිබ්බ channel එකකට පොල්ල කියලා හරි ඒ ඉතින් පට්ට බන් කඩේ නේ ඒක. භාග්‍යයක්. පට්ට බන් කඩේ ඉතින් දිල් පෑන්දිරවත් ඕගලන්ට පුළුවන් මෙතන ඇවිල්ලා බන් කන්න. ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්. මතක ඇතුව channel එක යන්නකෝ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න දන්න හැමෝටම මේ බන් කඩේට සපෝට් එකක් වෙන්න ඔයාලත් මෙතනට ඇවිල්ලා රස බන් කාලා යන්න. ඒක තමයි මට කියන්න. ඉතින් පට්ට බන් කඩේට අපි ගොඩක් ආදරේ අපිට මේගොල්ලෝ අවස්ථාව අරන් දුන්නා. ඇති. ජයවා. අපි ගියා.